හයි කොහොමද ඉතින් ඔන්න මම ඔයාලට කලින් වීඩියෝස් වල ගෙනාවා ෆස්ට් ට්‍රයිමෙස්ටර් එක තිබ්බ මට ඒකෙදි මට තිබ්බ ලක්ෂණ සහ ඊළඟට මම තව වීඩියෝ එකකින් ගෙනාවා පළවෙනි ට්‍රයිමෙස්ටර් එකේදී මම කොහොමද ඒක ගෙව්වේ යාව අභියෝග වලට මුහුණ දුන්නේ කියන එක. ඉතින් මම අද ඉක්මනට ඔයාලට කියන්නම් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ සහ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක තමයි දැන් මම කියන්නේ. ඒ දෙකේ කොහොමද මට ඒ ලක්ෂණ වෙනස් වුනේ සහ මට අලුතෙන් ඇතිවෙච්ච දේවල් මොනවද කියන එක. ඉතින් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට මට අර වමන යන ගතිය මං කෝනේ මාස 4මාරක් වෙනකන් විතරයි තිබ්බේ කියලා. ඊට පස්සේ වමන යන එක නැවතුණා. ඉඳලා හිටලා කලාතුරකින් එකපාරක් දෙපාරක් ගියා. ඒ ඇරෙන්න අර වෙනදා වගේ නිතරම අප්පිරියයි ඒ ගතිය ඔක්කොම නැතුව ගියා. ඊට පස්සේ හොඳට කන්න පුළුවන් වුණා. වෙනදාට වඩා ගොඩක් හොඳට කන්න පුළුවන් වුණා. හැබැයි අර කෑම කන්න තිබ්බ පිරිය වැඩි වුණාට කන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. ඒ වුණත් අර තිබ්බ අප්පිරිය ගතිය නැතුව ගියා මට. ඒත් එක්කම අර මුල් කාලේ තිබ්බ මහන්සි ගතිය වැඩිපුර දැනෙච්ච එකත් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට ගොඩක් අඩු වුණා මට. ඒත් එක්කම අර මං මුලින් කිව්වනේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේදී මට උයන්න බැරි වුණා, තුන පහ ගඳයි, චිකන් කන්න බෑ. ඒ ප්‍රශ්න ටික ඒවත් එකපාර නෙමෙයි. හැබැයි සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙද්දි ටිකෙන් ටික ක්‍රමානුකූලව මට ඒ දේවල් කරන්න සහ ඒ කෑම මං අර අප්පිරියයි කිව්ව කෑම જાති මට කන්න පුළුවන් වුණා. හැබැයි ඒ කාලේ අප්පිරිය වෙච්ච ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේදී මට අප්පිරිය වෙච්ච ගොඩක් කෑම ගොඩක් නෙමෙයි සමහර කෑම තාමත් මට අප්පිරිය වෙලා තියෙන දේවල් තියෙනවා එපා වෙච්ච දේවල්. චිකන් උනත් මං කෑවට අර ගොඩාක් ලොකුවට අර ලොකු මේ ෆ්‍රයි කරපු චිකන් කෑලි ඒව හැම ලොකුවට තියදී කන්න බෑ. ඉව්වත් චූටි කෑලි වලට කපලා හැම විදිහට තමයි කන්න ඕනේ. මොකද අර අප්පිරිය වෙච්ච එක යම් තාක් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි දැන් මට ඒව අර වමන යන ගතියක් අප්පිරියාවක් නැතුව කන්න පුළුවන්. ඒත් ඉක්මනට මට බාත්රූම් එකේ නාන්න අප්පිරියයි, ඔය කියන්නේ වොෂ් දාන්න අප්පිරියයි, එළිය තමයි වොෂ් දැම්මේ. ඊට පස්සේ දත් මදින්න අප්පිරියයි, වමන යනවා. ඒ ඔක්කොම සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් වෙනකොට එක වෙනකොට ක්‍රමානුකූලව ටික ටික හරි ගියා. දැන් හොඳට දත් මදින්න පුළුවන්. ඊට පස්සේ බාත්රූම් එකේ තමයි දැන් මම වොෂ් දාන්නේ. ඒ හැමදේම කරගන්න පුළුවන් වුණා. ඒත් එක්කම මම පටන් ගත්තා අර දැන් මුල් ටිකේ මට වැඩක්වත් කරගන්න බැරි තත්ත්වයකනේ හිටියේ. හරිම මහන්සි ඔෆිස් යනවා එනවා විතරයි. හැබැයි ඊට පස්සේ මම ගෙවල් දොරවල් අතු ගන්න, මිදුල අතු ගන්න මේ දේවල් සමහර වෙලාවට දැන් හස්බන්ඩ් කරන්න හැදුවත් මම එයාට එපා කියලා තියලා තියෙනවා. මොකද මමත් මගෙත් ඇඟ මහන්සි වෙනකොට ගොඩක් අය කියනවනේ අපි ඇවිදින්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. එතකොට තමයි බබා හම්බෙන්නේ, නෝමල් හම්බෙනවා නම් ලේසි කියලා. ඉතින් එහෙම ඇවිදින්න කියලා නම් වෙනම යවෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට අර වගේ වැඩ මම ඉල්ලගෙන කරා සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට. ඊට පස්සේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට ආයෙත් ඒ ඔක්කොම වෙනස් වුණා. මම දැන් අර මම කිව්වනේ අතු ගාලා ඒ කියන්නේ උයලා කරලා හිටියා කියලා. ඒ දේවල් උයන එක තාමත් කරනවා. හැබැයි අර කලින්ට වඩා තර්ඩ් ට්‍රයිමෙස්ටර් වෙනකොට ආයෙත් මට මහන්සි දැනෙන්න පටන් ගත්තා. ගොඩක් මහන්සි. මං හිතන්නේ අර බබාගේ බර වැඩි වෙන එකත් එක්ක වෙන්න ඇති. සහ අර අතුපතු ගානේවත් වැඩියමට කරන්න බෑ. ඇඟට මහන්සි ගතිය තියෙනවා. හැබැයි සමහරු ඉන්නවා මේ දේවල් ඔක්කොම මාස 10 තිස්සෙම කරන කට්ටිය. මං කියන්නේ මගේ ලක්ෂණ ටික. ඊට පස්සේ දැන් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ මං කියවනේ මට කන අර පිරියක් නැති එක නැති වෙලා හොඳට කාලා බීලා හිටියා කියලා. හැබැයි තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට ආයෙත් පාරක් මට කන්න අප්පිරියාවක්. කියන්නේ පිරියක් නැහැ කියන එක ආවා. චිකන් මස් මාළු ඒවා කනවා. හැබැයි අර ලොකු පිරියක් නැහැ මට ඒව කන්න. දැන් ගෙදර කෑම ඉුවේ නැති දවසට කඩෙන් අර රයිස් කොද්ද මොනවද කන්නේ කියලා මට කෑමක් මතක් වෙද්දිත් අප්පිරියයි. දැන් ආයෙත් ඒ තත්ත්වෙට ඇවිත් තියෙන්නේ. හැබැයි අර වමන යන්නේව ඒව නැහැ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට. කලාතුරකින් ඉඳලා හිටලා ඔය මොකක් හරි එකක් අප්පිරිය වුණොත් වගේ වමන යනවා. ඒත් එක්කම තමයි තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට මට ආව දෙයක් තමයි මම මේක මං අර මගේ දන්නේ යාළුවන්ගෙනුත් අහලා බැලුවා. යාළුවටත් ඒක එහෙමයි කිව්වා. අර අපේ බඩ ටික ටික ලොකු වෙන්න, ඒ කියන්නේ බබා ලොකු වෙන්න බර ඇඟට දැනෙන ප්‍රමාණය වැඩිනේ. එතකොට අපේ මේ කලව පටන් ගන්න හරියට වගේ බර ගොඩාක් දැනෙනවා. අපි ඇවිදිනකොට එහෙම නැත්තම් ඇඳේ හරි පුටුවක හරි ඉඳලා එකපාරටම හිට ගන්නකොට ඒ බර අර කලවට මාර විදියට දැනෙනවා. ඒක හරිම අපහසුයි ඇවිදින්නත් වෙලාවකට. කියන්නේ චුට්ටක් පොඩි විනාඩි කිහිපයක් යනකම් ඒක අමාරුයි සහ එතනින් එහාට ඉතින් අර ඇඟේ බැලන්ස් ගතියම හරිම අඩුයි. තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක වෙනකොට මට මේ දැන් මම වීඩියෝ එක කරලා දෙනවා තේරෙන්නේ නැති මට මාර හති මම මේ කතා කරාට කතා කරත් ඇවිද්දත් ආයෙත් අර මහන්සි ගතිය වැඩිපුර දැනෙන්න පටන් ගත්තා. තුන්වෙනි එක වෙනකොට දැන් මගේ යන්නේ 33 වෙනි සතියේ මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට
ඒත් එක්කම තමයි තව විශේෂ දෙයක් තියෙනවා. දැන් අර මං කියවනේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේ මට අර සාමාන්‍ය විදියට අපි ඉන්නවට වඩා වැඩිපුර කේන්ති ගියා. හැම එකට ඊපස්සේ ඒකට හරි ගියා සෙකන්ඩ් එක වෙනකොට. තර්ඩ් එකෙත් යම් තාක් දුරට හැබැයි දැන් මේ මෑතකදී දැන් සතියක වගේ විතර ඉඳන් අර මේ කියනවනේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී අපේ මූඩ් චේන්ජ් වෙනවා කියලා. අර එකපාරටම දුක හිතෙනවා, එකපාරටම සතුටු හිතෙනවා, නැත්තම් පාළුවක් දැනෙනවා, අඬන්න හිතෙනවා. ඒ වගේ අන්න ඒ ෆීලිංගස් ටික දැන් මට දැනෙන්න පටන් අරගෙන තිනවා තර්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ 33 වෙනි සතිය වෙනකොට. හරි ওই ලක්ෂණ ටික තමයි මූලික වශයෙන්ම සෙකන්ඩ් සහ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එකේදී මට තිබ්බේ. ඉතින් ඊළඟට මම ඔයාලට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම බයි බයි.